හොමින්ඩ අපි දෙවිනි දවස ඔන්න අපේ දෙවිනි දවස් අද දෙවිනි දවස පටන් ගන්න මෙන්න මේමයි ඔන්නෝම අව තියෙනවද පුතේ මේ අයියර දෙන්න කොහාට තේරෙන්නේ නැහැ නේ වැඩි ලස්සන කඳු අයයක් පේනවා දාලා දෙන්න අයියා පත්තු කරයි පුතේ මම වතු ගන්න වීඩියෝ එක ඔෆ් කරමු දියල්ල පේන්නේ නැහනේ यार दान देने पे गिन पूरा हेलो කොහමද ඔයාගේ නම මොකද ඔයාගේ නම මොකද නාදීස් ඔයාගේ නම මොකද පුතේ අයියර දෙන්නවට අමාරුයි නං ඔයා කරලා නැහැ කවදාවත් ඔයා කරලා නැහැ ඕක පුතේ යාට දෙන්න දුවන්න දැන් පස්සට දුවන්න කොහොමද යාළුවනේ ඇත්තටම ගොඩක් ස්තුතියි මගේ පළවෙනි දවසේ වීඩියෝ එක ටික දෙනෙක් බලලා තිබ්බා. ඒ වීඩියෝ එක මම කොටස් දෙකකට දාලා තිබ්බේ. ඉතින් අද දෙවෙනි දවස මහන්සි මේ ඊ අපි ආපු මහන්සියයි රෑ පොඩි පාටියක් තිබ්බා. ඉතින් අද නැගිට ගන්න පොඩ්ඩක් අමාරු වුණා. මේ අද දෙවෙනි දවසේ බලමු. ප්ලේස් එක ගේ පිටිපස්සේ වහිනකොට පට්ට වතුරක් ඉන්නේ. ගේ පිටිපස්සේ දියැල්ල වගේම ගලනවා වහිනකොට. දැන්ටත් පොඩ්ඩක් එනවා කන්ද උඩ ඉඳලා ලොකු වතුර පාරක් එනවා භයානකයි මෙතන මූට කිව්ව බැම්මක් ගහන්න ඕනේ කියලා ඔන්නෝමයි අපි අද දෙවෙනි දවස අන්නන් ටික පරක් වුණා ඉදිනකොට ඊයේ පොඩ්ඩක් වැඩි වුණා උදේ පාන්දර ඉඳලා චාරිත්‍ර එක එකව කරනවා උදෙන්ම නැගිටගෙන පාන්දර ඉඳලා බලමු දැන් මොකද්ද කරන්න යන්නේ කියලා මොන වෙලාවට චන්දිමයි ගන්න දෙනව බලන්න වීඩියෝ ඔන් කරගත්තා මේ උදේ පාන්දර මේ කුරුල්ලා උගේ උදේ තිබ්බ මොකද්ද චාරිත්‍රය චන්දිමා කීයද උදේ උදේ 6:44ට මේ ඔයා YouTube දාන්න එද පුතේ ආය පත්තු කරන්න එපා. පුතේ එන්න මේ චන්දි වන්දලා මොකද කරන්න බෑ? මොකද කරන්න එපා? අරේ? යම ආවා? ඉන්න මං ඉක්මනට අයියලා දෙන්නත් ඒක සෙල්ලම් කරන්නකෝ. ටක් ගාලා මං අර ලින්දත් එක්ක ගනුදෙනු කරන බල් ටක් ගාලා එන්න. අමෝ එම්බිරි සමරුවක් හැදුනා පට්ට අමාරුයි. අවුරුදු 20ක් තිස්සේ ආවා මේ අන්තිම පාර නිසා හිතුණා අවුරුදු 20ක් ආවා 2005 ඉඳලා ආවේ
2005 ඉඳලා ඉන්නවා. ඒකයි වීඩියෝ එකක් කරන්න හිතුනේ. ගෙදර ඉඳලා එන්නකම්ම ආයේ යනකම්ම ඔක්කොම පොඩ වීඩියෝ දෙක තුනක් වීඩියෝ කරලා දෙක තුනක් හදලා දාන්න හිතුණා. අන්තිම පාර නිසා කොහෙන්ද යන්නේ බා? කොහෙන්ද යන්නේ ඉඳලා? අම්මට එන්න මම එන්නේ. අපිට ගියොත් චන්දිමාට යන්න බෑ නෝතේ. අල්ලගනි වඩාගනින්කෝ. මම මේ ඉන්න වීඩියෝ කරන්න පේන්නේ ඔය. ඒ වෙන පාරක් නැද්ද යන්න? කොහෙන්ද? මෙතන්ට පේන ඔය ඇති. හම්මෝ පේන්නෙත් නෑ. යරියන්නේ පොඩ කැලෑව මැද්දට පොරේ. මොකද අමාරුද? තාම වැඩිද නෑනේ? පේනකො වීඩියෝ කොල්ලොම දානේ කොල්ලොම තමලු බලක හොටවුන තඩි හම්බ කරලා බේන්නේ වෙන්න කැලුව දැන් කැලුව සල්ලි නැද්ද? ඔව් මොනවාදනේ? ඉතින් 7,000 කිලෝද? 7,000 කිලෝ. මේ මොනවා සාදික්කද? 7,000 කිලෝ එක දැන් 10,000ක් තියෙනවා. සාදික්ක. දැන් කැලුව සල්ලි. ලෝක දාන බ්ලොක් වලට රුපියල් ගොයි. රුපියල් 500 කොලයක්? හාල් කවුලන්න කවුද? ඔව්. අසංඛ්‍යා නැති කාලයක ඉඳ අයින් කරනකම් අසංඛ්‍යා නැති කාලයක ඉඳ අයින් කරනවා. එහෙමද? ඔව්. ඇයි ඒ? ඒකයි නේද මම දෙන්නේ. ඔය චන්දිමාට? චන්දිමා දෙන්නේ නැහැ. චන්දිමා මම තරහයිනේ. ජීවිත කාලේ මං ඉන්නකන් දෙනවා ඈ. මම පින නෙමෙයි මං හැම මේ නැත්තට පව දීලා තින්නේ. ටැප් දාලා ඔක්කොම දීලා තින්නේ. වතුර කියන්නේ ජීවිතේ වගේ තමයි. නෑ මේ මුළු ගමනම අරන් යන්න දීලා උන්ට වෙනම ඉන්නක් දුන්නා. හරිද? දැන් මේ උඩ දැන් ඉන්නේ සුනිල්ලා ගෙදර මේ ඒගොල්ලෝ ගනුදෙනු කරන්නව ලින්දත් එක්ක මේ සුනිල්ලා ලින්දෙන් තමයි ඉතින් ඔය ගෙවල් 3-4ක් කට්ටිය වතුර ගන්නෙ. මේ ආවා මේ පැත්තට මොන බාන සාදික්කා. අපි ඊයේ රෑ තමයි අවසාන සෙට් උනේ ඉතින්. මට නම් බඩු ඊයේ දීලුවත් අහලුවක් කරගෙන ඉතින් දවස් පටන් ගත්තා. දැන් පාන්දර ගිහලා. බයිලා ගෑනේ. ඔව් අරත් බයිලා. ඊයේ මෙයාට මොකද අක්කේ? දෙලේටාගෙන් ගියා ෆොටෝ ගහලා කෙල්ලට යවලා ඔක්කොම කෙල්ල බයිලා මොකද කියන්නේ? වාලායි මොකද? මේ ඉන්නේ අක්කා නෙමෙයි හොඳේ. යාළුවේ ගෙදර ආවා. මේ ඉන්නේ අපේ නෝනා බබා. පන්දියායේ පේන්නේ නැහැ දුර. උතේ එන්න. මසුයි බතු.
බෑ මේ චන්දිමාගේ කණ්ඩායම තිබ්බා වීඩියෝ කරන්න. එන්න හෙල්මට් එක කෑල්ල දාන්න. ඔන්න අපි දෙවෙනි දවසේ යන්න දැන් නෑකන් යන්නේ. යාළුවන්ගේ ගෙවල් වලයි නෑදෑ ගෙවල් වලයි යන්නේ දෙවෙනි දවස් උදේම. උදේ චාරිත්‍ර ඉවර වෙලා යන්නේ අපි දැන් යනවා කොයි පන්සල මොකද? උමන්දා පන්සලට යනවා. අද දෙවෙනි දවස. අපි දෙන්නම කහ පාට. අපි උමන්දා වෙන නිසා එහෙම ඇඳගත්තේ මේ යන බලාපොරොත්තුවක් තියෙනවා. බලමු. ඉතින් මොකද ඉන්නේ? හයි කාලේ මොකද චාරිත්‍රය මොකද? ලිප ගිනි මෙලවි. ආහාර පිසීමේ අනුභවය ගන්න දෙනු ඔක්කොම ඉවරයි අද. ඉතින් යන්නේ ගමන උමන්දාවේ යනවා නෑදෑ ගෙවල් වල යනවා වටේ යනවා. ඒවත් වීඩියෝ කරගන්න වීඩියෝ දෙක තුනක් හදලා ගන්න. වීඩියෝ පළවෙනි දවසේ වීඩියෝ දෙකක් තියෙනවා දාලා මම ඒ දෙකත් බලන්න. ඒ දෙක දාලා තියෙන්නේ වීඩියෝ දෙකක් දාලා තියෙනවා පළවෙනි දවසේ. මේ ඉන්නේ එහෙ ඉන්න සෙට් එක තමයි. කොල්ලෝ කෙල්ලෝ සෙට් එක පැටවු සෙට් එක. සඳාලෑ කොල්ලයි අසංකලයි කෙල්ලයි ඉන්නේ එහෙ සෙට් එක. අපි බයික් එකේ ඒගොල්ලෝ ත්‍රිවිල් එකේ එහෙම තමයි යන්නේ වැස්ති වෙන්නේ. කිලෝමීටර් 150 විතර තියෙනවා. යන්න තමයි ලෑස්ති වෙන්නේ. හරි අපි ආවා ඔන්න මංජුවේලා ගෙදරට. මේ මංජුවේලාගේ තියෙන අසංඛ්‍යාගේ ළඟමයි මේ අපි අහල පහල ගෙවල් ටිකට ගිහිල්ලා ඉතින් අවුරුදු කතා කරලා මොන හරි කාලා බීලා තමයි යන්නේ. ඊට පස්සේ යනවා පුතුවලා ගෙදරට. ඊට පස්සේ යනවා පියන්තයලා ගෙදරට. ඉතින් මංජුවේලා ගෙදර අනිවාර්යෙන් මොකද මම එනකම් බලාගෙන ඉන්නවා මේ ඒගොල්ලෝ ආච්චිලා අම්මලා මේ අපි අවුරුද්දම ඇවිල්ලා කතා කරන නිසා ඉතින් මංජුයියත් මාර ලෙන්ගතුයි අනිවාර්යෙන් මේ එනකම් බලන් ඉන්නවා. විකුම් මල්ලි එන්න කියලා ඉතින් දැක්කම අනිවාර්යෙන් කියනවා. එනකම් බලාගෙන ඉන්නවා. ඉතින් මංජුවේලා ගෙදර පුතුවලා ගෙදරත් යන්න ඕනේ. පුතුවා නැති වුණා. ඉතින් පුතුවලා ගෙදර ගිහලා ඒගොල්ලන් චුට්ටක් කතා කරලා යන්නත් ඕනේ. පියන්තයලා ගෙදරත් යන්න ඕනේ ඇත්තටම. අවුරුදු කතා කරලා මොන හරි තේ ටිකක් බීලා මොන හරි කාලා බීලා යන්න ඕනේ. මේ විවාහකුත් තියෙනවා. උදේ පාන්දර එන්නේ අසංකලයි දුන්නු කෑවා. අනිවාර්යෙන් මොන හරි කන්න වෙනවා. කන්න බැරි වුණත් කන්න වෙනවා. කන්න නැතුව යන්න දෙන්නේ නැහැ මේ මිනිස්සු. මේ ඒ තරම් මේ හරිම වෙනස් හොඳ මිනිස්සු ඉන්නේ. මේ අනිවාර්යෙන් කන්න වෙනවා. ඉතින් කොච්චර කෑම බඩේ තියෙනවකවත් කන්න වෙනවා. ඉතින් බලමු මොනවද කාලා කන්න තියෙන්නේ කියලා. ඉතින් මෙහෙ වගේම තමයි. ඉතින් අනිවාර්යෙන් දැන් පියන්තයිලා ගෙදර ගියාමත් ඉතින් රේණුවක්කගෙන් බේරෙන්න බෑ. ඉතින් අනිවාර්යෙන් රේණුවක්කත් හරිම හොඳ කෙනෙක්. ඉතින් ඒ අක්කගෙන් බේරෙන්නත් බෑ. ලොවෙත් කන්නම වෙනවා ඒනෙත්. මොකද කරන්නේ? මංජුයි ආවනේ. මේ ඉන්නේ. ඔව් අරේ. නෑ අර සුනීලලා ගෙදරට කියන්න. ෆෝන් එකෙන් දැන් පොඩි ගේමක් ගහන්න. ෆෝන් එකෙන් පොඩි ගේම් ටිකක් ගහන්න. මංජෝයත් එක්ක කතා කරගෙන ඉඳලා ආවා. ඉක්මනට දුර ගමන් ටිකක් යන්න තියෙනවා. මේ කාලේ යන්න මොනවා හරි. මේ චන්දිමාට කන්න ඕනේ කියලා මේ මංජෝයලා ගෙදරේ කන්න ආවා. චන්දිමාටයි මුකෙල්ලටයි කන්න ඕනේ කියලා.
ඕන්න කට්ටිය හතර වටේ වඳින්න ගත්තා. ඉතින් ඒගොල්ලෝ නෑ අවුරුදු කතා කරලා ඒ චාරිත්‍රය කරනවා වඳිනවා වටේටම වඳිනවා. මේ අපි එන පිටිපස්සෙන් එන්න. වා මූණ කොට පේනන්න වාගේ. තට්ටමෙන් කියයි මේ කිගේ ගාය කොයිතරම්. අපිත් එක්ක යන් ඔයා. එන්න අපිත් එක්ක යන්. යා. අන්දිනා කොහමද? කොහමද? අන්දිනා ඉතින්. අන්දිනා කාටද? ඔයාම උයන්න දෙන්නේ? කොහමද? මොන ගෙදරකට ගියත් ඉතින් අපේ ගෙදර වගේ ළමයි ඉතින් මේ තමන්ගේ තැන වගේ ඉතින් අතර වටේ ඇවිදින ඕනම දෙයක් කරනවා. ඉතින් ඒ තරම් හැමෝම ලෙන්ගතුයි. මේ ඉන්නේ මංජුවලේ අම්මා. ඉතින් අපි මේ දැන් මංජුවලේ ගෙදරින් කෑවා තේ කිව්වා. කැවුම් කොවිස්සේම කාලා අවුරුදු කතා කරලා යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ ආලා වීල දැන් පුතුවලයා පැත්තෙන් යන්න ඕනේ. පුතුවලයා ගෙදරටත් යන්න ඕනේ අනිවාර්යයෙන්ම. එයාගේ නෝනත් ඉතින් අපි හොඳට අඳුරනවා. ඉතින් මේ පුතුවලයා ගෙදරට ගිහලා එහෙම අපි යන්න ඉන්නේ. ඊට පස්සේ මොරොත් යන්න ඉන්නේ මේ. හරි අපි පුතුවලයා මේ ගෙදරට ආවා. ඉතින් මෙතනින් තමයි පුතුවලයා ගෙදරට යන්න තියෙන්නේ මේ කළුගල උඩින්. ලස්සනයි සුන්දරයි. ඒ හරි ඉතින් අපි ඉස්සර මම එහෙම ඒකේ 아무තු ලස්සනක් දැක්කා. ඉතින් පුතුවා නැති වුණාට පස්සේ නම් මෙතනින් ඉතින් යනකොට පුදුමාකාර දුකයි පට්ට දුකයි. ඉතින් මගේ Facebook එකේ ඉන්න යාළුවෝ නම් දන්නවා මම පුතුවා ගැන වීඩියෝ එහෙම දාලා තියෙනවා, ෆොටෝ දාලා තියෙනවා. මේ ඉතින් ඇත්තටම මාරු දුකයි පුතුවාගේ මරණය. මේ අවුරුද්දෙත් එනවා කියලා හිතන් අපේ ගෙදර නත්තලට හැම නත්තලටම පුතුවා එනවා. ඉතින් මේ පාරත් නත්තලට එනවා කියලා. ඉතින් ඒ සතියකට කලින් එයා නැති වුණා. ඉතින් නින්දෙන්ම නැති වුණා. ඉතින් සුබ මරණයක් එක. ඉතින් මේ මාරු දුකයි පුතුවලා ගෙදරට යනකොට මේ මොකද මම මෙතනින් එනකොට මේ ඇත්තටම අවුරුද්දට එනකොට ඔය පේන පාර ඔතන පල්ලෙහා නවත්තලා පුතුවෝ කියලා කෑ ගහලා අනිවාර්යෙන් පුතුවා ඉන්නව නම් කතා කරලා පුතුවා නැත්තම් ඒත් ඉන්නවද නැද්ද කියලා අහලා තමයි මෙතනින් යන්නේ. මේ මාරු දුකයි පුතුවා ඇත්තටම පට්ට දුකයි බා. ඇත්තටම අසංඛ්‍යාට පස්සේ ඇත්තටම පුතුවා තමයි මාත් ඒ ගොඩම්ම ෆිට් එකේ හිටියේ. ආපුවම ඉතින් අසංඛ්‍යාගේ අනිත් පැත්තේ මට සලකන්නේ ඌ තමයි. ඉතින් ඌත් එක්කම හිටියේ. මෙයා තමයි පුතුවා. ඇත්තටම මාරු දුකයි පුතුවා. මම ඒකයි උඹේ ෆොටෝ එකක් දැම්මේ. මේ උඹ අපේ ගෙදර ආපු දවසක නැද්ද? මගේ පුතුවලයා ගෙදරට ආවා. පුතුවගේ ෆොටෝ එකක් තිබ්බා මේ පොඩි අයගේ. පොඩි අය ඉන්නේ මේ ඉන්නේ පුතුවා. මේ ඉන්නේ පුතුවා යාගේ නෝනයි පොඩි දෙන්නයි එක්ක මේ අන්තිම කාලේ පුතුවාගේ තිබ්බ රූපේ තමයි රැවුලයි. රත්තරන් හදවත තිබ්බ එකෙක් පුතුවා කියන්නේ ඇත්තම. මේ ඉන්නේ පුතුවලේ අම්මා මේ පුතුවාගේ පොඩි එක්කෙනා තමයි වඩාගෙන ඉන්නේ. මේ ඉන්නේ පුතුවාගේ තාත්තා. අර ලොකෝ අය සෙල්ලම් අඩුවක් කියනවද? ඉතින් පුතුවලයා ගෙදර ඉඳලා යාගේ වයිෆ් එනකන් ඉඳලා ඉතින් යාත් එක්කත් කතා කරලා අපි තේ ටිකක් බීලා ආවෙහින්. පොඩ්ඩක් අපි දැන් ඉන්නේ පියන්ත කියලා ගෙදර. දැන් අපි පුතුවලයා ගෙදර ටිකක් වෙලා කතා කරගෙන ඉඳලා පියන්තයලා ගෙදර ආවා. ඉතින් පියන්තයත් බලන් ඉන්නව එනකන් මේ
අසංඛ්‍ය වගේ තමයි පියන්ත අයත් ඇත්තම වත්‍රා මිනිස්සෙක්. එනවා දැන් මෝ බඩ පැලෙන් උපුරන්න ඔන්න මෙන්න තියෙන්නේ. වීඩියෝ කරනවා. මේ මෙයාව තමයි මේ වීඩියෝ කරන්න ආවේ. ඉතින් රේණුවක්වත් ඒ වගේ තමයි මේ ඔය කන්න පුළුවන් නම් බලන් ඉන්නවා ඉතින්. අන්න බැරි වුණා නේද පියන්. මේවා ගන්න මේ මන්නේ බලන්නකො මොකද කිව්වද? අබේ ගිය පාර කන්න ගෑවුවද දැක්කම. අර මේ ඔයාද හැදුවේ? මම බලලා නිකන් කිරිබත් හැදුවේ ඔයාද? නෑ මම දැන් මේ ඔක්කොම උයලා කියලා ගෙහින් කන්න කියලා මම හරි ගත්තා. මම කන්නද ගෙහින් කන්න හම්බෙන්නේ නැහැ ඒවා. අන අක්කේ මම ලකුණු ටිකක් දෙන්න. ඔයාද මොකද හැදුවේ? නෑ බලවුනේ ගැලුවේ ඔයාද? හැදුවේ නෑ? මේ හරියට මම බෙද ඉන්නකොට මේ කඩේට යන්න මේ කට්ටියක් ආවා දෙකොල්ලක් දෙදි ගන්න. ආයි විශ්ව ගියා කස් ගාලා මෙන්න මෙයා තමයි රේණු. කඩේට රේණු රේණු ගියා මිතේ. බඩ පිළම උන්ට හදලා මම බතර ගිය පාරයක්. දැන් මේ යාගේ මේ යාළුවාවක් එනවා කියලා දැන් මේ උයන්නේ කිව්වා. ආයෙන්නේ අන්තිම ගම. මේ යාව තමයි වීඩියෝ කරන්නේ. කන්න පොදේ. එන්න නාට මේ මටත් දාන්න. මේ අක්කේ මට දාන්න 245. මොනවද? එයාට. යාටෙල් දැ සුදු අයියෝ. මං ගාව යාටෙල් විතර රිලොඩ් නැති අනිත් ඔක්කොම තියෙනවා. මොකද කරන්නේ? ඒ හු කරයන්නේ ඉස්සුද යාට. යනවා කනවා. ඉතින් ප්‍රියන්තය රැගේ දෙමුත් අනම්මනන් ටිකක් බඩට දාගත්තා. දැන් ගෙවල් 4-5කින් එකකේ වතුන බඩ පැලෙන්ඩ වගේ වෙලා තියෙන. ඉතින් යන්න තමයි අපි ලෑස්ති වුණේ දැන්. කට්ටිය ඔන්චිලි බදිනවා. එන්න ප්‍රියන්තයගේ දෙවෙනි කෙල්ල මේ ඉන්නේ චූටි කෙල්ල. ඇතුලේ ඉන්නේ ලොකු කෙල්ල. කෙල්ලම තුන්දෙනෙක් ඉන්නේ ප්‍රියන්තයයට. අපි පියන්තයලගේ දරින් පිටත් වුණා. දැන් ජේලක්කරයට යන්න හදන්නේ. එහෙමම ගිහිල්ලා පෙට්‍රල් කහගෙන එහෙම යන්න ඕනේ. පිටිපස්සෙන් එනවා අසංඛ්‍යල ඇතරිවිල් එක. මේ අපි ඉස්සරහින් යනවා. හැමදාම වගේ අපේ නෝන කැමරාව ඉදින් අනිත් පැත්තට අල්ලගෙන ඉන්නවා. චුට්ටකින් අනිත් පැත්තට හරවයි කියලා හිතන ඕන්න හැරෙව්වා. අපි යන්නේ අපි යන්නේ මොරොත්තේ ගිහිල්ලා උමන්දාවේ පන්සල බලන්න. මොරොත්ත බලන්නේ. අපි ලෙලක්කරේ හන්දි. පුතේ බාන්න නැව්වල දුරින් පේනවා. හොරෙන් ජම්බු කඩනවා පේනවනේ. අපි දැන් යටවත්තේ කඳු බහු කරගෙන තව කොහෙද මන්ද ගමකින් අතුරේ පාරෙන් දැම්ම අස්සේ පාරකින් ෂෝට් කට් එකක්. මේ යාළුවා එනවා කඩාගෙන. ජම්බු කඩනවා. හොරෙන් ජම්බු කඩනවා. යයියා. කැඩුවා. අපිටත් ගේනවා අපිටත් ගේනවා. අපි මොරොත් යන ගමන් ඉන්නේ. බඩක් ගෙඩියක්ද? ඔයා ඉතින් හලා ගන්න එපා. එහෙනම් මේ තාත්තා සාක්කුවට දාන්න. ඇටරි විසික් කරන්න. ඕ යාව තව ගෙදරකට
අසංකොන අයිය කෙනෙක් ගෙදරකට. අයියා කෙනෙක් කියන්නේ අසංකගේ ලොකු තාත්තගේ පුතායි කියන්නේ අපේ පැත්තේ භාෂාවෙන් කියනවා නම් මහප්පා. ඇටති විසික් කරන්න තිත්ත යට කන්න එපා පුතේ. ඒගොල්ලෝ ගෙදර තමයි ආවේ මේ. ලස්සන කඳු යායක් තියෙනවා ගේ පිටිපස්සේ. සුපිරි ප්ලේස් එක. ගෙදරක මිදුලට ආවම මේ වගේ දෙයක් දකින්නවා කියන්නේ ලස්සන තැනක් දකින්නවා කියන්නේ ඉතින් මොනතරම් දෙයක්ද මේ බලන්න ලස්සනයි. කන්ද උඩ වෙනම ගම්මානයක්, කන්ද පහළ තවත් ගම්මානයක්, ඊට එහා පැත්තේ ලස්සන කඳු පන්තියක්. අරේ හවුදුස්සු වෙනේ. අර පොල් කටුවේ කැරකිලා අතන වැටුනේ. ඇයි ඉතින් එහෙනුත් අනමනන් ටිකක් කෑවා. ඉතින් මේ හතර වටේම කාලාවට ඉතින් මේ කොහෙටද ගියාම කන්න බෑ කියන්නත් බෑ හොඳ නැහැ. අමාරුවෙන් මේ නිසා කෑවා. මේ මොන හරි කෑවා. මේ චන්දිමා තමයි ඉතින් කෑමේසි ළඟම ඉඳගෙන කෑමේසි ඉවර කරේ. අපේ නෝනත් පොඩ්ඩ අවුල් වුණා ඒකට. කාලා කරලා එළියට බැස්සා. මේ ආයෙ පොඩ්ඩක් වටපිට ලස්සන නිසා ටික පොඩ්ඩක් බලන්න ඕන නිසා මේ එළියට බැස්සා. මේ දැන් අපි මෙහෙන් යන්න තමයි යන්නේ. ගොඩක් වෙලා හිටියේ නෑ. පැය භාගයක් විතර හිටියේ මේ යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි ඇවිල්ලා එතනම මේ අපි එහෙන් ආවට පස්සේ එතනම පාර පල්ලමේ තිබ්බ මේ ඒගොල්ලන්ගේ තව නෑදෑගයක් ඒ ගෙදරට ගොඩ වුණා. මේ අවුවක් කියන්නේ පුදුමාකාර අවුවක්. ඒ පැත්තට තියෙන මම හිතන්නේ මේ අපේ පැත්තට නැති අවුවක්. අපි හිතන්නේ මේ විතරයි අවුව කියලා. මේ මාතලේ පැත්තට නම් සීතලයි. මේ දැන් අපි ඉන්නේ මේ කුරුණෑගල පැත්තට වෙන්නනේ. පට්ටම අවුවක් තියෙන්නේ. ඒ කියන්නේ පුදුමාකාර අවුවක් තියෙන්නේ. මෙහෙ තමයි අර රතු පාට අන්නාසි තිබ්බේ. මං තම්බ්ලේන් එකේ දාලා තිබ්බා. මේ ඉතින් ඒ රතු අන්නාසි මේ තමයි මේ තියෙන්නේ. මේ ඒකත් කොහොම හරි බලා ගන්න පුළුවන් වුණා. ඉතින් හරිම ලස්සනයි වටපිටාව. මේ ඒ කඳුත් එක්ක තමයි ලස්සන හැදිලා තියෙන්නේ. කුඹුරු ඒවා ඒතර දොළ පාරවල් තියෙනවා. ඇයි පුතේ? ඇයි? පුතේ පල්ලෙහාට යන්න එපා. අන්නාසි දැක්ක දෙන විදිය. යාර අන්නාසි අර රතු පාට අන්නාසි කියන්නේ පුතේ. මේ තියෙන්නේ අල්ලන්න එපා කටුව එන මොල. ආම්බාන උදිය පාරක් යනවා අර. පල්ල වැටේ ළඟට යන්න එපා. නාන්න ගොඩක් වතුර නැහැ ඒකේ. වතුර හින්දිලා. හැබැයි ඩීඑල් එකක් වගේ යනවනේ. තාත්තේ අතට පොළ පාලකක් තියනවා මේකේ. මේ පොළ පාල දෙක. පුතේ කටුවේ නේ. අරගොල්ලෝ යන්න මං එන්නම්. යන්න. යනවා. මේ එහා පැත්තේ අරක් තියෙනවා. එන්න අපි අර ඇල බලන්න යන් එහා පැත්තේ.
නෑ එහෙන් යන්න බෑ මෙහෙන් යන්න. පුතේ ඒ පාරෙන් යන්න බෑ අන්නස් කටුව යනවා. අයියෝ අපිට උදව් කරන්න කාටුත් නෑනේ. අපි ඉතින් ඒත් ටික වෙලාවක් හිටියා මේ මං හිතන්නේ මේ මං මෙහෙනම් කලින් ඇවිල්ලා නැහැ මේ ගෙදරට නම් මේ මං හිතන්නේ ගෙදර කට්ටිය කොළඹ හරි ඒගොල්ලෝ කොහරි වැඩ ගිහිල්ලා හරි කොහරි මේ ඒ ආච්චි විතරයි හිටියේ. ඉතින් ඒගොල්ලෝ කතා කරලා අපි එළියට වෙලා හිටියා මේ අපි එහෙනුත් පිටත් වෙන්න තමයි යන්නේ මේ අන්නසි තියෙන පැත්තට ගියේ නෑ මේ වෙලා යන නිසා අර ගෙදර තියෙන ඒ ටික විතරයි බැලුවේ මේ පට්ට අවුවක් තියෙන මේ පැත්තට එපා වෙනවා ඔක්කොම වැඩි අමාරු ඔළුවෙන් හිටන් යන්නේ මේ අපි දැන් පිටත් වුණා මේ දැන් මොරොත්තේ යන ගමන් ඉන්නේ බලන්නකො පාරට පැත්ත අමුතුම සුන්දරත්වයක් තියෙන පාර මේ මං හිතන්නේ රැයට මං හිතන්නේ මේ පාරවල් වල අලියන කතාවක් කිව්වා අපි රැය වෙන්න කලින් අපි එක උදේම පිටත් වුණේ මේ දැන් ටිකක් දවල් වෙලා ගෙවල් 5-6කට ගිය නිසා මේ දැන් අපි මොරොත්තේ යන ගමන් ඉන්නේ මේ පාරේ යද්දි තමයි අපිට උමන්දාවේම හම්බෙන්නේ. උමන්දාවට අපි දැම්ම යන්නේ අපි ගිහිල්ලා ආයේ නෝ උමන්දාවට මේ පාරේ තමයි උමන්දාව තියෙන්නේ. දඹුල්ලේ පාරෙන් අපි හරවලා තියෙන්නේ උමන්දාව පැත්තට. අපි මොරොත්තේ ගිහිල්ලා සඳාලෑ ගෙදර ගිහිල්ලා කාලා එහෙම තමයි එන්න හිතාගෙන ඉන්නේ මහන්සි මේ අපි දැන් සඳාලෑ ගෙදර මොරොත්තේ ඉන්නේ. අපිට ගෙවල් ළඟටම ඇවිල්ලා මීටර් 500ක් විතර තියෙනවා එන්න අමාරුයි. මේ මීටර් 500 මේ එන්න සෑහෙන ගේමක් දෙන්න ඕනේ මේ ඒ අමාරු බවත් එක්ක තමයි මේ ගමනේ තියෙන සුන්දරත්වය තියෙන්නේ. ඉතින් සැප විඳින්න ඇවිල්ලා වැඩක් නැහැ. ඉතින් අර අස්සෙන් එහෙම මේ දාගෙන අමාරු පාරවලින් ඇවිල්ලා ඒ එනකොට තමයි ගතිය තියෙන්නේ. ඉතින් අපි එනකොට මේ ලොකු පාටියක් ඉතින් කට්ටිය ඇවිල්ලා ඒගොල්ලෝ කෑම හදලා කනවා බොනවා. අපි තේ අස්සට ආවා. ඉතින් මේ ලොකු නෑදෑයෝ ගොඩක් හිටියා අපි එනකොට මේ ඒගොල්ලොත් හරිම හොඳ සෙට් එකක් හරිම හොඳ කට්ටියක්. මම ඉතින් මෙහෙ ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මාව හොඳටම දන්නවා. නැන්දලා මාමලා නංගිලා මල්ලියම මල්ලි මම හිතන්නේ දැන් ඩුබායි ඉන්නේ. ඇත්තටම මේ සුපිරි බුලට් මේ ඌ නැතුව පාළුයි. ඇත්තටම මේ ඌ හිටියා නම් ඉතින් තවත් වෙනස් වෙනවා. ඉතින් ඌ හිටියේ නෑ ඌ රට ගිහිල්ලා. ඉතින් මල්ලියත් මතක් කරන්න ඕනේ. ඔන්න අපි ආව උමන්දාවට මේ යම් බලන්න ඉස්සරහට බලාගෙන යන් මේ අපි ඉන්නේ උමන්දාවේ වාහන පාක් එකේ. අසංක මේ කොහෙද ආවේ? අපි ආව උමන්දාවේ. පුතේ එන්න. අපි ආව උමන්දාවේ. මේ කොහෙද ආවේ? අපි කොහෙද ආවේ? උමන්දාවේ ආවා. ලොකු ආසාවකින් හිටියේ ගොඩක් කල් ඉඳලා මේ උමන්දාව බලන්න එන්න මේ එක එක්කෙනා ඉතින් එක එක කතා කියනවා. අපි අපේ පැතිවලත් එහෙමයි මේ ගමෙත් එහෙමයි. ඉතින් ආගමට විරුද්ධයි එක එක දේවල් කියනවා. ඉතින් අපි ආසාවට බලන්න ආවා. ඉතින් මේ එතන තියෙන වෙනම අත්දැකීමක් මේ පුතේ එන්න. මම සම්පූර්ණ උමන්දාවම මේ වීඩියෝ කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඒකට මම වෙනම වීඩියෝයක් හදලා දානවා උමන්දාව ගැන. මේ වීඩියෝ එකට මගේ මේ වීඩියෝ එකට මම පොඩි උමන්දාවේ පොඩි කොටසක් තමයි දාන්න ඉන්නේ. මේ උමන්දාව ගැන මම වෙනම වීඩියෝ එකක් දානවා. සම්පූර්ණ උමන්දාවම වීඩියෝ කරලා මේ ඉතින් ඒකත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මේ මම දැන්ට පෙන්වන්නේ පොඩ්ඩයි දැන්ට දාන්නේ මේ උමන්දාවේ අර ඇතුළට යන ටික විතරයි. මේ ලස්සනයි වෙනම අත්දැකීමක් වෙනස්. මේ ආසාවෙන් ඉන්නේ හාමුදුරුවන්වත් බලන්න මේ කවුද සමන්ත භද්‍ර එයාවත් බලන්න ඉතින් ආසාවෙන් ඉන්නේ. මේ බලමු බාන ඉස්සරහට ගිහිල්ලා මේ අමුතුම ලස්සනක් තියෙනවා. ඇත්තටම හරිම වෙනස්. මේ සෙනඟ ගොඩක් පේන්නත් නැහැ. සමහර අය බනිනවා සමහර අය හොඳ කියනවා උමන්දාවට. ඉතින් ඉස්සරහට ගිහිල්ලා බලමු මේ වෙනස්ම දැනක් ඉතින්
ලස්සනයිනේ. එන්නකෝ තාත්තේ අතින් අල්ල ගන්නකෝ. ඔය ළමයි හිටුනේ නිදහසේ ගමන්නේ. පුතේ හිමීර. කෝ? හා. ලොකු මාළුවෙක්ගේ නම මොකක්ද? යා. ඇයි? ෆොටෝ ගන්නද? ආයෙන්න ගන්න. ඉන්න ෆොටෝ. ඉතින් අපි උමන්දාවේ ගමනත් ඉවර කළා. මං වීඩියෝ ඔක්කොම ගොඩක් ගත්තා. මං ඒවා වෙන වීඩියෝ එකක් දානවා. මේ කිලෝමීටර් 2-3ක් උමන්දාව ඇතුළත යන්න ඕනේ. ඇත්තටම පට්ට මහන්සි. මේ කන්ද උඩට යන්න ඕනේ. උඩ තමයි මේ පන්සල තියෙන්නේ. ඉතින් ලස්සනයි මහන්සි. බලන දේවල් ගොඩක් තිබ්බා. මේ අපි එන ගමන් මේ උමන්දාව ළඟම තියෙනවා මේ වගේ කැලේ මැද්දෙන් දොලක් යනවා. ඉතින් මිනිස්සු නානවා. අපි එනකොටත් කට්ටියක් නානවා. ඉතින් ඒගොල්ලෝ අපි ආපු නිසා ගියා. මේ පොඩි අය නානවා. ඉතින් අපි ලොකු අය හිටියා. පොඩි අය පොඩ්ඩක් නාලා එනකම් මහන්සි ඉඳලා හරිම ලස්සන පොට්ටයක් සුපිරි ප්ලේස් එකක්. බලන්න පාර ළඟම තියෙන. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඇති උමන්දා ළඟ තියෙන්නේ මේක. ලොකු මේකක් නෑ. මේ සාමාන්‍ය වතුර පාරක් එන්නේ. හොඳයි ලස්සනයි. පිළිවෙලයි පිරිසිදුයි. මේ උමන්දාව කිට්ටුවම තියෙන්නේ. මං හිතන්නේ එතනට කියන්නේ අලි වංගුව හරි අලි මාරු වෙන මොකක් හරි මේ හන්දියක් නමක් තියෙන්නේ. ඉතින් ලස්සනයි එතන. අපි දොලේ ගිහිල්ලා එහෙම ආවා සඳාලගේ අම්මගේ මල්ලිගේ ගෙදර. දැන් අපි ඉන්නේ එහෙ. එහෙත් ලස්සනයි සුපිරි. දෙවෙනි දවසේ හවස් වාගේ අපි උමන්දාවේ ගිහිල්ලා තව ගෙදරකට ආව නෑදෑයකට තේ බොන්න යන්නේ දැන්. මේ ගෙදර විශේෂය තමයි ඇත්තටම මම අර මේ තම්ලේන් එකේ දාලා තිබ්බා වගේ මොනරු එහෙම එනවා. ගේ ඉස්සරහටම එනවා. ඉතින් ඒගොල්ලෝ කරදරයක් කරන්නේ නැහැ. ඒගොල්ලන්ට ඉතින් දැකලා පුරුදුයි. ඉතින් මොනරු එනවා. ඉතින් මිදුලටම එනවා. අරින්න මොනර අරින්න අර මොනර ළඟ ඉඳලා තියෙන අපි එනවා දැකලා දුරට ගිහිල්ලා ඉතින් මොනරු එනවා මිදුලට ඒගොල්ලන්ගේ මේ ගේ ළඟට වෙනවා. ඉතින් ඒ වගේමයි තව එළවලු වර්ග තියෙනවා. ඉතින් ඒගොල්ලෝ කඩන්නේ නැහැ මිලක් නැහැ කියලා ගේ පිටිපස්සේ ගොඩාක් සවුත් වෙලා තියෙනවා. ඒවා අපරාධ. ඉතින් මේ මම ඒවා වීඩියෝ කළේ නෑ රෑ වුණ නිසා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. දෙවෙනි දවසේ විනාඩි 40ක් විතර තියෙනවා. ඉතින් මම තනි වීඩියෝ එකට හැදුවා. ඉතින් බලන්න අනිවාර්යෙන් හැමෝටම ජේසුස්